S3ක් තිබිලා ඔයාගේ රිසල්ට් එක S3ක් දක්වා ආපහු වැඩි වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවට UGC එකෙන් ඔයාලට chance එකක් දෙනවා මේක හොඳට මතක තියාගන්න රීකරෙක්ෂන් මාකින් පැනල් එකකින් papers බලන්න. ඉතින් ගුරුපාට ළමයෝ ඔයා මේ වෙද්දිත් මේ වීඩියෝ එක බලනවා නම් ඒකේ තේරුම තමයි ඔයා මේ වෙද්දිත් A level කරලා ඔයාගේ රිසල්ට් ඇවිල්ලා තමයි තියෙන්නේ කියන එක. ඉතින් ඔයාගේ රිසල්ට් කොහොම වුණත් මුලින්ම ඔයාට මගෙන් සුබ පැතුම්. ඉතින් ඔයා ඒක කරා. ඔයා මොනතරම් බාධක තිබ්බත් ඔයා ඒක කරා. ඉතින් ඔයාට මගෙන් මුලින්ම සුබ පැතුම්. ඉතින් ජීවිතේ එක එක කඩේම අතර තිබු සස්පෙට විභාගයෙන් ඔයා කොහොම හරි සස්පෙට විභාගය කියන කඩේම දින්නා. ඉතින් ඔයාට මගෙන් සුබ පැතුම්. කතා ඉවරයි. හරි එහෙනම් අපි මුලින්ම යමු අපේ වීඩියෝ එක පැත්තට. හරිද? මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඒක නිසා සමහර තැන්වල අවුල් තියෙයි. ඒක වැඩි හිතන්න එපා. හරිද? ඉතින් මේ හරි අපි යමු වීඩියෝ එක පැත්තට. හරිද? දැන් අපි මේ කතා කරන්නේ එතකොට thumbnail එකේ තිබ්බ වගේම රීකරෙක්ෂන් ඇප්ලයි කරාට පස්සේ ඔයාලගේ රිසල්ට් එක වෙනස් වෙයිද? ඔයාට දැන් තියෙන්නේ S3ක් වෙන්න පුළුවන්. සමහර විට F3ක් වෙන්නත් පුළුවන්. ඒ මොන රිසල්ට් එකක් තිබ්බත් අන්න ඒ රිසල්ට් එක වෙනස් වෙයිද? හරිද? ඊට පස්සේ වෙනස් වෙන්න තියෙන chance එක මොන වගේ එකක්ද? එතකොට මේ රීකරෙක්ෂන් පැනල් එකකදී සාමාන්‍යයෙන් paper marking වෙන්නේ කොහොමද? හරිද? එතකොට paper marking එක වෙන්නේ කොහමද? සහ මේ result එක වෙනස් වුණොත් එතකොට ඔයාට මොන වගේ බලපෑමක්ද ඔයාගේ campus apply එකට වෙන්නේ? මෙන්න මේ වගේ කතන්දර ටිකක් ඔයාලා මගෙන් අහලා තිබ්බ ප්‍රශ්න ටිකක්. ඒ කියන්නේ YouTube එකට නෙවෙයි WhatsApp එකට message කරලා මගෙන් අහලා තිබ්බ මේ වගේ ප්‍රශ්න ටිකකට තමයි මම මේ වීඩියෝ එකෙන් ඔයාලට උත්තර දෙන්නේ. හරිද? ඉතින් මම මේ වීඩියෝ එකට ඉතින් මේ වීඩියෝ එකේ තියෙන ගොඩක් දේවල් මම හිතනවා ඔයාලට වැදගත් වෙයි කියලා. හරිද? කතාකරමු කොහොමද මේ මාකින් පැනල් එක හැදෙන්නේ කියලා. හරිද? සාමාන්‍යයෙන් ගත්තම මාකින් පැනල් එක හැදෙන්නේ කොහොමද? මේක ලොකු ප්‍රශ්නයක් නේ. අපි කතා කරමු මේ normal marking panel එකකින් වෙනස් වෙලා රීකරෙක්ෂන් marking panel එකක් හැදෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. හරිද? ඊට පස්සේ සාමාන්‍යයෙන් දැන් මාකින් පැනල් එක කතා කරාම මේක මේ සාමාන්‍යයෙන් පේපර් එක හදන ප්‍රොෆෙසර් කෙනෙක් ඉන්නවනේ. මේ ප්‍රොෆෙසර් එතකොට සබ්ජෙක්ට් එක ගැන එක්ස්පීරියන්ස් එකක් තියෙන අය ඉන්නවනේ. මෙන්න මෙයා එකතු වෙලා මීටින් එකක් තියෙනවා. හරිද? මේ මීටින් එකේදී මම ඩිසයිඩ් කරනවා, ඒ කියන්නේ තීරණය කරනවා කවුද අපේ මාකින් පැනල් එකට ගෙන්නන, ඒ කියන්නේ රීකරෙක්ෂන් මාකින් පැනල් එකට ගෙන්නන ගුරුවරු කවුද? මේ වගේ දේවල් සාමාන්‍ය සීක්‍රට් ෂීට් එකක් අපි කියනවා පාස් කරනවා කියලා. ඒ කියන්නේ ප්‍රොෆෙසර්ස්ලා සහ එක්ස්පීරියන්ස් එකක් තියෙන අය මෙන්න මේ වගේ හයිලි රිකමන්ඩ් එකක් තියෙන ගුරුවරයෙක්, ඒ කියන්නේ හොඳ වැදගත්කමක් තියෙන ගුරුවරයෙක් තමයි මෙයාලා මාකින් පැනල් එකට තෝරගන්නේ. සාමාන්‍ය රීකරෙක්ෂන් මාකින් පැනල් එකට හැම ගුරුවරයෙක්ම ගන්නෙ නැහැ. සාමාන්‍ය එක්ස්පීරියන්ස් එක වැඩි ගුරුවරයෙක් තමයි ගන්නවා කියලා කියන්නේ. හරිද? මේ මීටින් එකෙන් ගුරුවරයෙක් තෝරගත්තට පස්සේ මෙයාලා කරන වැඩේ තමයි මේ අර ගුරුවරයා තෝරගත්තම ඒ ගුරුවරුන්ට ආපහු මීටින් එකක් තියෙනවා. තෝරාගත්ත ගුරුවරුන්ට. ඒ මීටින් එකේදී මෙයාලා කියනවා සාමාන්‍යයෙන් එක් සබ්ජෙක්ට් එකකදී කොයි වගේද ලකුණු දෙන්න ඕනි කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කොයි වගේ හේතු මතද ලකුණු දෙන්න ඕනි ආපහු කියලා. සාමාන්‍යයෙන් මෙයාලා මේ වගේ මීටින් එකකදී කියන්නේ MCQ එකක් වැරදුනොත් ලකුණු දෙන්න. තව ස්ට්‍රක්චර් කේසස් වල එහෙම ලකුණු භාගයක් වගේ ප්‍රමාණයක් තිබුණොත් නොසලකා හරින එක නෑ. හැබැයි ලකුණු එකතු වෙනවා නම් යම් ප්‍රමාණයක් සැලකිය යුතු ප්‍රමාණයක් එකතු වෙනවා නම් අන්න ඒ වගේ ප්‍රමාණ එකතු කරන්න කියලා මෙන්න මේ මීටින් එකේදී කියනවා. ඊට පස්සේ මේ මීටින් එකෙන් පස්සේ ආපහු කන්ට්‍රෝල් චීප් ඉන්නවනේ. මේ කන්ට්‍රෝල් චීප් ආපහු එයා ඩිසයිඩ් කරනවා අපි පේපර් මාකින්, ඒ කියන්නේ රීකරෙක්ෂන් පැනල් එක තියන්නේ කොහෙද? ඒක රීකරෙක්ෂන් පැනල් එක එක්ක ඉසුරු පායේද? එහෙම නැත්නම් රීකරෙක්ෂන් පැනල් එක තියන්නේ කොයි වගේ තැනකද? යුනිවර්සිටි එකක ඇතුළේද? එහෙම නැත්නම් ඉසුරු පායේද කියලා මෙයා ඩිසයිඩ් කරනවා. කියන්නේ ඉසුරු පායේ තියෙන වෙනම හෝල් වල කරනවද? එහෙම නැත්නම් යුනිවර්සිටි එකක කරනවද කියලා මේ කන්ට්‍රෝල් චීප් තමයි ඩිසයිඩ් කරන්නේ. හරිද? MCQ පේපර් එකක් බලනවා නම් මේ මාකින් පැනල් එකේදී ඊට පස්සේ MCQ එකකට ලෙක්චර් කෙනෙක්, ප්‍රොෆෙසර් කෙනෙක් හරි ලෙක්චර් කෙනෙක් එක ගුරුවරයෙක් වගේ, ඒ කියන්නේ මොකක් හරි කම්බිනේෂන් එකකට ලෙක්චර් කෙනෙක් එක ගුරුවරයෙක්, ගුරුවරු දෙන්නෙක්, ප්‍රොෆෙෂනල් ගුරුවරයෙක් සහ ගුරුවරයෙක් ඒ වගේ මොකක් හරි විදිහකට එයාලා MCQ පේපර් එකක් බලන්න දෙන්නෙක් දෙනවා. ඉතින් ඒ දෙන්න තමයි පේපර් එක බලන්න ඕනි. සහ ඉතින් මේ MCQ වල ලකුණු වැරදිලා තිබ්බොත් MCQ පේපර් එකක් නම් දෙන්නෙන් බලනවා. සාමාන්‍යයෙන් normal marking panel එකක සාමාන්‍යයෙන් papers බලන රතු පෑනෙන් ආපහු අපි රීකරෙක්ෂන් බලනවා නම් ඒක බලන්නේ දම් පෑනෙන්. ඉතින් මේ විදිහට හැම ප්‍රශ්නයක්ම මෙයාලා ඩබල් චෙක් කරනවා. ඊට පස්සේ මේ දෙන්නෙක් විසින් චෙක් කරනවා දෙපාරක්. ඊට පස්සේ ආයෙත් වතාවක් ප්‍රොෆෙසර් කෙනෙක්, ඒ කියන්නේ මාකින් පැනල් එකේ ඉන්න ප්‍රධානියාට ආපහු මේ පේපර් එක යනවා. එයා ආපහු මේ ලකුණු නිවැරදිද, ලකුණු වැඩි වෙලා තියෙන්නේ මොන හේතුවක්ද කියලා හැම හේතුවක්ම සඳහන් කරනවා. හරිද? ඊට පස්සේ මම ස්ට්‍රක්චර් කේසස් බලනවා නම් ආපහු මේ ස්ට්‍රක්චර් හැම ප්‍රශ්නයක්ම දෙවතාවක් බලනවා. ඒ කියන්නේ ආයෙම
ස්ට්‍රක්චර් පේපර් එකේ හැම ප්‍රශ්නයක්ම නැවත පරීක්ෂා කරනවා. හරිද? ඒ පරීක්ෂා කරලා ඉවර වෙලා මාකින් එක තියෙනවනේ. මාකින් ස්කීම් එක අනුව ඔයාට ලකුණු දෙන්න පුළුවන් නම් ඔයාට ආපහු ලකුණු දෙන්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම එයාලා එතන ලකුණු වෙනස් කරනවා. ඒ කියන්නේ ඒක සැලකිය යුතු ප්‍රමාණයක ලකුණු වෙනසක් වෙනවා නම් එයාලා ඒ ලකුණු වෙනස් කරනවා. සමහර විට අර ඔයා මාකින් එක අනුව ලකුණු දෙන්න පුළුවන් නම් දෙන එක ක්‍රමයක්. තව දෙයක් තමයි මේ මොනවද කියන්නේ මේ අපි ප්‍රශ්න වැඩිපුර ලියනවනේ. ප්‍රශ්න වැඩිපුර ලියනවනේ සමහර ළමයි. ඒ ප්‍රශ්න වැඩිපුර ලියලා තියෙන වෙලාවක එකතු කරලා නැත්නම් ප්‍රශ්නික ලකුණු සමහර විට ඒ පේපර්ස් ගොඩක් දිනට එහෙම මිස් වෙන්න පුළුවන් නේ. ඉතින් ඒ වගේ ලකුණු එකතු කරලා නැති අවස්ථා තියෙනවා නම් තව එතකොට ගත්තම සාමාන්‍යයෙන් මොනවාද ලකුණු එකතු කරලා නැත්නම් තව සාමාන්‍යයෙන් ගන්න පුළුවන් ළමයි අර මේ අපි වැඩිපුර ප්‍රශ්නයක් ලියුවම කපහැරලා තියෙන ප්‍රශ්නේ අඩුම ලකුණු ප්‍රශ්නය නොවි වැඩි ලකුණක ප්‍රශ්නයක් කපහැරලා තියෙනවා නම් අන්න ඒ ලකුණත් මේකදී එකතු කරනවා. හරිද? එතකොට සමහර වෙලාවට ප්‍රශ්න බලලා නැහැ. සමහර ප්‍රශ්න වලට ලකුණු අඩුවෙන් දී. ඒ විදිහට තමයි මාකින් පැනල් එකකින් ඒ කියන්නේ මොකද රීකරෙක්ෂන් මාකින් පැනල් එකකින් පේපර්ස් බලන්නේ. ඉතින් එතකොට මේ රීකරෙක්ෂන් මාකින් පැනල් එකකදී නෝමල් මාකින් පැනල් එකකදී සිදුවෙච්ච වැරදි නැවත හරි ගස්සන එකක් තමයි සාමාන්‍යයෙන් කරන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ අර රීකරෙක්ෂන් දාපු කෙනෙක් අතින් ආපහු ලකුණු එකතු වෙනකොට සාමාන්‍යයෙන් අර පේපර් එක නෝමල් මාකින් පේපර් පැනල් එකේ බලපු ගුරුවරයා ඉන්නවනේ. එයාට වර්නින් එකක් යනවා. සහ එයාගේ සමහර වෙලාවට එයාගේ පරීක්ෂක ධූරය තියෙනවනේ. ඒ පිළිතුරු පත්‍ර පරීක්ෂක ධූරය අහෝසි වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඒක ගොඩක් වටින chance එකක් ළමයෙක්ගේ නැති වෙන හින්දා ඒ වගේ අය මාකින් පැනල් එකට අවශ්‍ය නැහැ කියලා අයින් වෙලා යන්නත් පුළුවන්. හරිද? ඉතින් ඒ වගේම තව කිව්වොත් එහෙම සාමාන්‍යයෙන් ලකුණු එකතු වෙන්න පුළුවන්. ඔව්. ගොඩක් වෙලාවට ලකුණු එකතු වෙන්න පුළුවන්. තව ප්‍රශ්නයක් අහලා තිබ්බා මගෙන් ලකුණු අඩු වෙන්න පුළුවන්ද කියලා. සාමාන්‍යයෙන් ලකුණු අඩු වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි අර ඉසඩ් ස්කෝර් එකත් එක්ක වෙන වෙනසත් එක්ක UGC එකට ප්‍රශ්නයක් වෙන නිසා ගොඩක් වෙලාවට මේ ඒ කියන්නේ සම්භාවිතාවයක් වශයෙන් ඔය UGC එකේ ලකුණු අඩු වෙන්නේ නැහැ කියලා කියනවා. එකතු වීමක් අඩු කරන්නේ නැහැ ඉසඩ් අගය. එකතු වීමක් තමයි වෙන්නේ කියලා කියනවා. ඉතින් ඒ වගේම සාමාන්‍යයෙන් මේ වගේ වෙනස් වීමක් රිසල්ට් එකක් වෙනස් වෙන්න පුළුවන් ගොඩක් වෙලාවට 1000කට 600ක් වගේ ළමයි 1000කකින් 600ක් වගේ කියන්නේ ළමයි 600ක වගේ වෙනසක් තමයි වෙන්න පුළුවන්. හරිද? මේ වගේ ලකුණු වෙනස් වෙන්න පුළුවන් සාමාන්‍ය ළමයි 600ක වගේ ළමයි ප්‍රමාණයක් සමස්ත සාමාන්‍යයෙන් 1000කින් එකකට වගේ මෙන්න මේ විදිහේ සාමාන්‍ය ලකුණු වල වෙනස්කමක් සිද්ධ වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඒක එතකොට නොවෙන්නත් පුළුවන් වෙන්නත් පුළුවන් වගේ අවස්ථාවක්. හරිද? ඊට පස්සේ අපි කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් ඔයාගේ රිසල්ට් එක තියෙන්නේ S3ක් නම්. හරිද? ඒ කියන්නේ F3ක් තිබිලා ඔයාගේ රිසල්ට් එක S3ක් දක්වා ආපහු වැඩි වෙනවා නම් අන්න ඒ වගේ වෙලාවට UGC එකෙන් ඔයාට chance එකක් දෙනවා. මේක හොඳට මතක තියාගන්න. S3ක් තිබිලා ඒ කියන්නේ F3ක් තිබිලා S3ක් බවට පත් වෙනවා නම් එක F එකක් තිබිලා හරි S3ක් බවට පත් වෙනවා නම් ඔයාට UGC එකෙන් chance එකක් දෙනවා ආපහු ඔයාට කැම්පස් ඇප්ලයි කරන්න. හැබැයි හොඳට මතක තියාගන්න රීකරෙක්ෂන් දාපු ළමයෙක්ට C3ක් තිබිලා C passes 3ක් තිබිලා ඒක B passes 3ක් දක්වා වැඩි වුණොත් කොයිම අවස්ථාවකවත් UGC එකෙන් ආපහු chance එකක් දෙන්නේ නැහැ ඔයාට කැම්පස් ඇප්ලයි කරන්න. ඒ හින්දා ඔයා හොඳට මතක තියාගන්න කැම්පස් ඇප්ලයි කරනකොට ඔයා දැනගත යුතුයි හොමතක එහෙම නැත්නම් හොඳින් මතක තබා ගත යුතුයි ඔයා කැම්පස් ඇප්ලයි කරනකොට UGC එකේ පොත ෆිල් කරනකොට හරියට ඔයාගේ රිසල්ට් එක වෙනස් වෙයි කියලා ඔයාට කන්ෆර්ම් ෂුවර් එකක් තියෙනවා නම් අන්න ඒ අනුව ඔයා ඇප්ලයි කරන්න දැනගන්න ඕනි. හරිද? ඉතින් ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් වැදගත්ම කරුණක් වන්නේ අන්න ඒක. හරිද? ඒ ඔක්කොමත් එක්ක ළමයි සාමාන්‍යයෙන් දැන් මේ අවුරුද්දේ 2024 A level ලියපු අයගේ රිසල්ට් ඇවිල්ලා මේ වෙද්දී ඔයාලට රීකරෙක්ෂන් දාන්න දවස් දීලා තියෙනවා මැයි 2 වෙනිදා ඉඳලා මැයි 16 වෙනිදා වෙනකන්. ඉතින් ඔයාලට ඔන්ලයින් ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් ඔන්ලයින් ඇප්ලයි කරන විදිහ අපි ඔයාලට තවත් වීඩියෝ එකකින් අරන් එන්නම්. එතකොට මේ මාකින් පැනල් එකකදී රීකරෙක්ෂන් මාකින් පැනල් එකකදී හැම දෙයකටම හේතුවක් දක්වමින් ලකුණු වෙනස් වෙනවා නම් හැම දෙයකටම හේතුවක් එකතු කරලා ලකුණු වෙනස් කරන්න ඕනි. ඉතින් ඒ නිසා වෙනස් වෙනවා. ඇත්තටම කිව්වොත් වෙනස් වෙන්නේත් නෑ, නැත්තේත් නෑ. වෙනස් වෙන සම්භාවිතාවයක් තියෙනවා. ඉතින් ඔයාගේ රිසල්ට් එක S3ක් වගේ තියෙනවා නම් එහෙම නැත්නම් F3ක් තියෙනවා නම් ඊටත් වඩා අඩු වගේ තියෙනවා නම් එහෙම නැත්නම් C3ක් වගේ තියෙනවා නම් ඔයාට හිතෙනවා නම් B එක A එකක් වෙයි C එක B එකක් වෙයි වගේ කියලා හිතෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම රීකරෙක්ෂන් ඇප්ලයි නොකර ඉන්න එපා. ඔයා රීකරෙක්ෂන් ඇප්ලයි කරන්න.
ඊට පස්සේ ඔයාට මම හිතනවා ඔයාගේ හිතේ තියෙන රිසල්ට් එක ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඉතින් මම නවතිනවා. ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්